කවි බයි. බයි. තැන්ක් යූ කරපු උදව්වට. අනේ පරිස්සමෙන් ගිහිල්ලා එන්න. යන්න. බඩනවද? කෙල්ලොම තමයි බං. හිත හදාගනින්. චතු මට එන්න බැරි වේද මන්දා. ඔබ ෆේල් උනේ බයෝ කළා නේද බං? ඔව් මට ඉරවල් කරගන්න විතරනේ බැරි වුණේ. හෙලෝ. एहसास है बुझती नहीं है क्या प्यास है क्या नशा इस प्यार का मुझ पे सनम जाने लगा अब ते मेरा दिल जागे न सोता है क्या करूँ है कुछ होता है क्या करूँ कुछ होता है කොහොමද මයි ගායනය කියාව? කොහොමද මගේ මවුත්තෝගෙන් ගහින්නේ? සුපිරි. ඒත් බං මං කොච්චර ලස්සන සින්දු කිව්වත් වැඩක් උන්නේ නෑනේ බං. එයා මට කැමති උන්නේ නෑනේ. මම කියන්නද? උඹ ඔබේ හිතේ තියෙන දේවල් සේරම ටික දාලා ඒකෙන් ලියුමක් ලියන්න. ලියුම කො නැද්ද කොලයක් නැද්ද කොලයක්. ඔව් මේ තියෙන්නේ. අද තමයි එයා දැනගන්නේ මගේ හිතේ තියෙන ආදරය ගැන. එයා කැමති වුණා. ඒකනේ උඹට කිව්වේ වැඩි හරියනවා. කිලකිරි. උඹේ දාර කොලේ දුන්න නිසා තමයි මේ සේරම. ඔබ මගේ ආදරේ මගෙන් වෙන් කළා. අනේ බං. ආදරණීය සපු ඔබ දුටු මුල් දින සිට මගේ හීනවල සිටියේ ඔබ පමණයි. මාස 6න් A-level ලංකාවේ ලොකුම paper plus revision online class එක වඩා ඕස්ට්‍රේලියා යන්න නෙවට A-levels ඕන වෙනවා කියලා කිව්වේ. අපේ සිටි එකේ ඔන්ලයින් ස්කූල් එකෙන් ඔයාට මාස 6න් කෙටි කාලයක් ඇතුළත A-level කරගන්න පුළුවන්. වසර 17ක් තිස්සේ ඔයගොල්ලෝ වගේ අයට A-level කරවන්න හදපු ලංකාවේ ප්‍රථම කලාකරණ පාඨමාලාව. මේක පැතුම් සන්නස්කල සර් තමයි ආරම්භ කරේ. ගොඩක් අයට දැන් ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ A-level කරගන්න විදිහක් නැහැ නේ. ඒ නිසා තමයි සර්ගේ ජීවිතයේ අත්දැකීමුත් එකට එකතු කරගෙන තමයි මේ කෝස් එක හදලා තියෙන්නේ. සබ්ජෙක්ට් 4ක් තියෙනවා. සිංහල, පොලිටිකල්, මීඩියා, BC. හැම සබ්ජෙක්ට් එකකටම ඔයාට ටියුට්ස් ගෙදරට එවනවා. අපේ කෝස් එක හදලා තියෙන්නේ නයිට් ක්ලාස් විදිහට. ජොබ් කරන කෙනෙකුට උනත් වැඩි හිටියෙකුට උනත් මැත්, සයන්ස්, කොමර්ස්, ටෙක් වගේ විෂයන් වලින් A-level ෆේල් ළමයින්ට දුක් වෙවි ඉන්නේ නැතුව ගෙදර ඉඳන් අපේ සිපිප්පේ ඔන්ලයින් ස්කූල් එක හරහා A-level කරගෙන එයාලගේ හිණවලට යන්න පුළුවන්. තැන්ක් යූ කරපු උදව්වට. උඹ මගේ ආදරේ මගෙන් වෙන් කළා. මේ බං උඹත් ඉතින් බලයන්කෝ එයා කියන රටට ඔසී වලට. ඒලවලත් පාස් නැති මට මොන ඔසීද බං? ඉතින් බං උඹටත් පුළුවන් නේ අර පැතුම් සන්නස්ගල සර්ගේ A-level class එකට ගිහිල්ලා මාස් 6න් A-level ගොඩ දාගන්න. අඩේ අප්පා මට ඒක අමතකුණානේ. යමක් දැක්කනේ මට එන සුපිරි අයිඩියා. මාත් ඔය ක්ලාස් එකට යන්න ඕන හින්දා ලීෆ්ලට් එක සාප්පුවේ දාන් හිටියේ.